අපි මොනවටද කාටවත් ගරු කරන්නේ? අපි මොනවටද කාටවත් පුටුවෙන් නැගිටින්නේ? අපි මොනවටද කවුරුවත් අපිට ඉහලින් තියන්නේ? එම් තියන්න ඕනේ නෑනේ. මේක සමාජයක්නේ. කවුරුත් එකයිනේ. එහෙම හිතනවාද? එතකොට ප්‍රශ්නේ තමයි මොනවටද අපි කාටවත් ගරු කරන්නේ? එතකොට ඔයගොල්ලන්ගේ උත්තරේ කමෙන්ට් කරන්න, මගේ අඩුපාඩු පෙන්නලා දෙන්න. මෙන්න මගේ උත්තරේ. අපේ තියෙනවා පුදුම මානයක්. අපි හිතන් ඉන්නවා අපි හරි ලොකුයි කියලා. ඔබත් එහෙමයි මාත් එහෙමයි. ඉතින් කොච්චර නෑ කිව්වත් නෑ කියන්නේ ඒ බොරු. අපේ ඉස්සලම බලයට මත් වෙනවා. අපේ බලය කියන්නේ නිලය වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ළඟ තියෙන ආයුධය වෙන්න පුළුවන්. තමන්ගේ බොඩිගාඩ්ලාගේ ආයුධ වෙන්න පුළුවන්. තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ බලය වෙන්න පුළුවන්. සම්බන්ධකම් වෙන්න පුළුවන්. ඉතින් ඕකට ගරු කරනවා බලයට. ඒ කියන්නේ බලවත් කෙනෙක්, ආයුධගත් කෙනෙක් එනකොට මිනිස්සු පුටු වලින් විසි වෙනවා. එතකොට ඕකටද ගරු කරන්න ඕනේ. ඒතර එක තමයි මම හිතන්නේ එක බලය. දෙක සල්ලි තියන අය එනවනම් පුටු වලින් විසි වෙනවා. ඉබේ නැගිටිනවා. හිතමු කාර් එකේ ටයර් එක ලොකු වෙන ටයර් ගාන වැඩි වෙනකොට එක්ක ටයර් එකේ සයිස් එක ලොකු වෙනකොට ඒ කියන්නේ කොටින්ම කිව්වොත් කාර් එකේ මිල අනුව මොකද ඇඩ්‍රස් එක අපි දන්නේ නැහනේ කෙනෙක්ගේ මූණ බලලා කියන්න බෑ කොළඹ හතද වනාත මුල්ලද පොල්ලු පිටියද මහනුවරද අපි දන්නේ නැහැ. එතකොට මේ වාහනේ අපි කරු කරනවා. ලොකු ජීප් එකකින් මං ගිහින් බැස්ස දවසට මට සලකන්නේ එක විදිහකට. ඇවිදන් ආවොත් තව විදිහකට. මම පරණ කාර් එකකින් ගිහින් බැස්සොත් සලකන්නේ තව විදිහකට. මේ මොනවටද අපි ඇයි අපි මේ ටයර් සයිස් එකට කරු කරන්නේ? තව ගරු කරනවා මේ තියෙන කාර් ගානට. කාර් ගොඩාක් තියෙන්න ඕනේ. එක එක જાතිය කාර්. ඒකෙන් තමන්ගේ ලොකුකම අනිත් අයට පෙන්නනවා. ඊගෝ. ඒ කියන්නේ මේ ගරු ගෞරවය සහ ඊගෝ. ඉතින් තමන්ගේ ලොකුකම පෙන්නනවා බලයෙන් සහ ධනෙන්. ඕවට මිනිස්සු පුටු වලින් විසි වෙනවා, නැගිටිනවා. බේ නැගිටිනවා. විශේෂයෙන්ම ආගමික නායකයෝ කියලා හිතන් ඉන්න අය අනිත් අයට ආදර්ශයක් දෙන්න ඕන අය බලය දැක්කම ඉබේ පුටුවෙන් නැගිටිනවා. එක්කෝ ධනවත් කෙනෙක් එනකොට වාහනේ මොකද්ද කියලා දැනගත්තාම ටක් ගාලා ලොකු විශේෂයක් කරනවා. ඒ අයට ලොකු විශේෂයක් කරනවා. ඉතින් එහෙම නැත්තම් ඒ අයටත් වඩා තමන්ගේ බලය, තමන් ආගමික නායකයෙක්නේ. එතකොට ඔබට කොච්චර ආයුධ තිබ්බත්, ඔබට කොච්චර වාහන තිබ්බත්, ඔබගේ වාහනේ කොච්චර ගණන් වුණත් මට ඔබ ලොකු නෑ කියන මානෙන් පෙළෙන ආගමික නායකයෝ තමයි වැඩි හරියක් ඉන්නේ. එතකොට මේ ඒත් බලය තමයි. එතකොට බලයේ උපරිමයේ ආයුධ නෙවෙයි ආගමික නායකයෙක් කියලා. අනිත් අයට බය කරගන්නවා නම්, පාට් එක දානවා නම්, තමන්ගේ ලොකුකමෙන් සම්බන්ධකම් වලින් අනිත් අය මර්ධනය කරනවා නම්, ඒ අයව බය කරලා මොන හරි ගන්නවා නම්, මේ දෙවියන් වෙනුවෙන් හෝ පින්කමක් හෝ කියලා මිනිස්සුන්ව තැති ගන්නලා මොන හරි උදුර ගන්නවා නම්, බලෙන් ගන්නවා නම්, ඕවට ගරු කරන්න ඕන අයද? ඔය ගරු කරන්න ඕන දේවල්ද? අනිත් එක තමයි උගත්කම. සමහර අය ඉගෙන ගන්න ඔළුව ලොකු වෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ ගොඩාක් දේවල් දන්නවා කියලා. නමුත් ඇත්තටම දන්නවා නම්
අපි දන්නවා අපි කොච්චර පොඩද දන්නේ කියලා. ඒ කියන්නේ අලි ගැට peer හොඳ නැහැ විද්‍යාවට. සෞඛ්‍යයට හොඳ නැහැ. අවුරුදු 10ක් ගියාම අලි ගැට peer තමයි හොඳම දේ සෞඛ්‍යයට. විද්‍යාවට අනුව. දැන් කොයි විද්‍යාවද හරි? ඔය උගත්කම සාපේක්ෂ දෙයක්. ඕකට මේ මානෙන් මානිය වැඩි කරගන්නේ ඇයි? එතකොට තුන්වෙනි කාරණා උගත්කම. ඕක හන්දා උඩ යනවා, පුම්බනවා. අනිත් අය හෙලා දකිනවා. ඊළඟ එක තමයි රූපය. තමන් සුදුයි කියලා ලොකු වෙනවා. අපේ සංස්කෘතිය සාමාන්‍ය සුදුයි කියන එක අති විශිෂ්ටයි. රුසියාවට ගියොත් කළු කියනකොත් කළු කිව්වොත් දෙසරයක් බලනවා. උසයි කියලා. ඇයි මේ උසටවත් රූපයටවත් ගරු කරන මිනිස්සු මේ මැරෙන්න යනවා ලස්සනයි කියලා අනිත් අය. ඇයි මේ රූපයට වශී වෙන්නේ? ඇයි මේ ගෑනු පිරිමි දෙගොල්ලම රූපයට ගරු කරනවා. රූපයට ගරු කරනවා. මේ ළඟදී මම ජෙනරල් හොස්පිටල් එක පව් කරනකොට ඊටාම මේ කඩවසම් පිරිමි කෙනෙක් ඊටාම විරූපී පිරිමි කෙනෙක්ව වයසක පිරිමි කෙනෙක්ව මේ තරුණ කඩවසම් කෙනා උස්සගෙන පාරෙන් එහා පැත්තට ගෙනියනවා. ඒ උස්සන ගමන් එයාගේ කලිසම කඩන් වැටෙනවා. ඔක්කොම පේනවා. හරි දුර්වලයි ඒ වයසක දුප්පත් කැත කෙනා. එයාගේ පාර එහා පැත්තට ගෙනිහින් මේ කඩවසම් තරුණ කාරුණික තරුණයා එයාව පාරෙන් එහා පැත්තට තියලා කලිසමත් ආයෙ උස්සලා දීලා ඇඳුමත් අඳලා යන්න ගියා. ඉතින් මේ මම හෙල්ලිලා හිටියා ඒ කෙනාගේ කරුණාව රූපය නියතමානීකම අප්පිරිය නැතිකම අර වැඩිහිටි කෙනාව කරුණාවෙන් අපරිසිදුකම නොබලා පාර මාරු කරා යාවේ. ඉතින් අම දෙසරයක් බැලුවා මොකද ඒ කියලා. මොකද ඕන අපි කවුරුත් රූපය දැක්කොත් දෙසරයක් බලනවා. ලස්සන දෙසරයක් බලනවා. ගෑනු පිරිමි ભેදයක් නැහැ. කැතනම් අනිත් පැත්ත බලා ගන්නවා. ඉතින් ඇයි අපි කෙනෙක්ගේ රූපයට කරු කරන්නේ? මට නම් ඒ කෙනා කෙරේ ලොකු ගෞරවයක් ආවා. එයාගේ රූපය හන්දා දෙසරයක් බැලුවා. නමුත් ඒ වගේ කෙනෙක් අර වගේ කෙනෙක්ට පිහිට වෙන හැටි දැක්කහම මට ගෞරවයක් ආවා. ඉතින් ඇයි අපි කෙනෙක්ට ගරු කරන්නේ? තරුණ බව, උතර රූපයට අපි මත් වෙනවා. විශේෂයෙන්ම තරුණ වුණාම අනිත් අයව තකන්නේ. මම කාටවත් බය නැහැ, මට ලැජ්ජ බය නැහැ කියලා තරුණ බවෙන් අනිත් අයව පෙළෙනවා. ඉතින් ඒකෙන් 아무තු ගෞරවයක් ගන්න හදනවා. කාර් එකේ යනකොට වැඩියෙන් හෝන් ගහනවා. කාර් එකේ සද්ද වැඩි, බයික් එකේ සද්ද වැඩි. ඇයි? අනිත් අයව හොල්ලලා තියන්න. මෙන්න මම එනවා. මගේ මානය හරි ලොකුයි, මම හරි ලොකුයි. ඒකන්ද මගේ කාර් එක හරි සද්දයි. ඒකන්ද මගේ කාර් එක හරි ලොකුයි. මගේ බයික් එක හරි සද්දයි. ඉතින් මේ අසනීපයක් අනිත් අයට වඩා මම ලොකුයි, මම තරුණයි, මම බලවත් ධනවත්, මම උගත් අනිත් එක සෞඛ්‍යයට මිනිස්සු ආඩම්බර වෙනවා. ඒ කියන්නේ අවුරුදු 90 100 ආඩම්බර වෙනවා. මට දැන් 90යි, මගේ යාළුවෝ ඔක්කොම මැරිලා මම නම් මට කිමුමක්වත් යන්නේ නැහැ කියලා ආඩම්බර වෙනවා. ඉතින් ඒකෙන් අනිත් අයගේ ගෞරවය බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ මේකයි. අපි ගරු කරන්න ඕනේ ඕවටද? මොකටද අපි ගරු කරන්න ඕනේ? පොඩ්ඩක් හිතලා බලන්න. මම ලොකුයි, ඔයා පහත් කියලා පුම්බනවා. අනිත් අයව බය කරගන්නවා, පාගන්නවා. එක්කෝ අරයා ලොකුයි මම පොඩි කියලා ඇකිලෙනවා, දෙකට නැමෙනවා.
ඉතින් ඔබ ආගමික නායකයෙක් වෙන්න පුළුවන්, ආයතන නායකයෙක් වෙන්න පුළුවන්, මොකේ හරි නායකයෙක් වෙන්න පුළුවන්. ගෙදර ඉන්න බලු පෙටියට නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ සුදුසු ගෞරවය අනිත් අයට දෙනවද? ඔබ ඔබගේ බලය අයිතු ලෙස පාවිච්චි කරනවද? පාරේ යනකොට ඔබගේ ආගමික බලය හන්දා, ඔබගේ නිලය හන්දා, ධනය හන්දා අනිත් අයට සද්ද දාගෙන දෙන්නේ හෝන් එකෙන් හෝ අනිත් අය බ්‍රේක් ගහන්න ඕනේද ඔබ එනකොට? අනිත් අය පැත්තකට කරගන්න ඕනේද ඔබ එනකොට? ඔබට වඩා ලොකු කෙනෙක් ආවම පුටුවෙන් විසිනනවාද? ඉතින් මම මේ කියපු දේවල් ඊටාම පහත් දේවල් මිනිසුන්ව මනින මොනවද? බලය, වාහන ගාන, එක්ක ධනය, එක්ක වාහනේ සයිස් එක, ඔක්කොම ධනය. ඊළඟට උගත්කම, රූපය, සෞඛ්‍ය, එකී මේකී ගොඩක් දේවල් තියෙනවා. මේ වැඩක් නැති දේවල් අපි ගරු කරන්න ඕනේ මොකටද? දැන් අර තරුණ කෙනා අර වැඩිහිටි කෙනාට පිට වෙච්ච කතන්දරේ මම කිව්වා. ඒක පරිත්‍යාගය, තමන්ගේ කාලය, තමන්ගේ කරුණාව අනිත් අය කෙනා අනිත් අය වෙනුවෙන් දෙන එක. අන්න ඒක උතුම්. ඊට පස්සේ තමන්ගේ කාලය, මුදල් අනිත් අය වෙනුවෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන් දන් දෙන එක, පිට වෙන එක කොච්චර උතුම්ද? එතකොට අනිත් අය වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරන්න කොච්චර විනයක් තියෙන්න ඕනද? තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය පාලනය කරගෙන, හිත පාලනය කරගෙන තමයි අපි අනිත් අයට පිට වෙන්න ඕනේ. හැම වෙලාවෙම කෙනෙක්ට පිට වෙනකොට අපි අවදානමක් ගන්නවා, මොකක් හරි අවදානමක් තියෙනවා එතන. ඉතින් ඒකට අපි ගරු කරමු. අනිත් එක තමයි කෙනෙක් ඉන්න මානසික තලය. මානසික තලයට ගරු කරන්න. ඒ කියන්නේ එයාගේ තරහ නැත්තම් මේ වෙලාවේ. එයා මේ වෙලාවේ පරිත්‍යාගශීලී නම්. එයා මේ වෙලාවේ ප්‍රඥාවන්ත නම් අන්න එයාට ගරු කරන්න. එතකොට ඔකට කියනවා මම කියනවා කෙනාගේ මානසික තලය. අපි කියමු භාවනාව කියලා. අපි කියමු ප්‍රඥාව කියලා. එතකොට ඒක පිටපස්සේ තියෙනවා විනයක්. ඒකට අපි කියමු සීලය කියලා. අන්න ඒක තමයි නියම ඵලය. සීලය තමයි ඵලය. අසකල්නාසේ දිව ශරීරයේ හිත පාලනය කර ගැනීම. ඒකට කර කරමු. එයා සමාජයට දෙන කාලය, කරුණාව, වේලාව, භාණ්ඩ සේවා ඒකට අපි කරු කරමු. එතකොට කරු කරන්න දේවල් තුනයි. දානය, සීලය, භාවනාව. අනිත් ඒවා ඔක්කොම ලාමක චූටි සීනි බෝල සෙල්ලම් බඩු. තමන් ලොකුයි කියලා හිතන් ඉන්නවා නම් ඒක අසනීපයක්. තමයි පොඩි චූටි රටක් කියලා හිතන් ඉන්නවා නම් ඒකත් අසනීපයක්. මානය කියන්නේ අසනීපයක්. ඒක හන්දා සුදුසු කෙනාට සුදුසු ගෞරවය දෙන්න. ගෞරවය කියන්නේ ඊටාම වටින දෙයක්. ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න.